අයිබෝවන් හැමෝටම අද අපි බලන්න යන්නේ හෙට දවසේ කරන්න ඕනේ පිළියමක් ගැන. වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ වීඩියෝ එක පළවෙනි පාර්ට් බලනවා නම් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. bell icon එක on කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එන්නේ. අලුත් අවුරුද්ද උදා වුණා. ඔයාලට විශ් කරලා වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒකට හැමෝම මට සමා වෙන්න. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ. ඔයාලට තියෙන හැම දුක් කරදරයක්ම ඉවත් වෙන්න ඕනේ. මගේ channel එක බලන ඔයාලගේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙයි. ඊළඟ අවුරුද්ද ඇතුලේ කරන්න ඕන දේවල් මොනවද කියලා plan එකක් තියාගන්න. ඔයාලගේ goal එක වෙනුවෙන් වැඩ කරන්න අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතේ වෙනස් වෙයි. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හෙට රැයට මෛත්‍රී මුකුත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ කරන්න ඕන දේවල් මොනවද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක පහලින් දෙන්නම්. ඒක ගිහින් බලන්න. ඒ වගේම හෙට චතුර්ථි තිදිය තියෙනවා. චතුර්ථි කියන්නේ ඝන දෙවියන්ට විශේෂ දවසක්. හෙට සංගඩගරා චතුර්ථි මේ දවසේ උපවාස ඉඳලා ඝන දෙවියන්ට පූජා කරොත් අපිට තියෙන දුක් කරදර ඉවත් වෙනවා. හෙට අපි කරන පිළියමට රුපියලේ කාසියක් තිබ්බොත් ඇති. ඒ වගේම මස් මාළු කණ්ඩ හොඳ නැහැ. මෙන්සස් හැදුනාමත් මේක කරන්න හොඳ නැහැ. අපි මන්ත්‍රයක් තමයි කියන්න යන්නේ ඝන දෙවියන්ට අදාළ මන්ත්‍රයක්. මේක කියන්න ඕනේ හෙට රෑ 8 ඉඳන් 9 ඇතුලේ. කරන්න කලින් මූණවල සෝදලා කිසිම කරදරයක් නැති තැනක ගිහින් වාඩි වෙලා අරගත්ත රුපියලේ කාසියේ වම් අතේ තියලා දකුණු අතේ වහලා මේ මන්ත්‍රය කියන්න ඕනේ. කියන්න ඕන වතාවක් කියලා නෑ. විනාඩි 10ක් විතර කියන්න පුළුවන් නම් 10ට වඩා කියන්නත් පුළුවන්. කියන්න ඕන මන්ත්‍රය ඕම් ශ්‍රීම් ක්‍රීම් ක්ලම් ක්ලවුම් ගම් තෝරණ කණපතයේ නමහ. ඕම් ශ්‍රීම් ක්‍රීම් ක්ලම් ක්ලවුම් ගම් තෝරණ කණපතයේ නමහ. මේක තමයි මන්ත්‍රය. මේක කියලා හොඳට ප්‍රාර්ථනා කරගන්න. ඔයාට තියෙන ණයවල් ඉවර වෙන්න ඕනේ. ධන ආකර්ෂණය වැඩි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ රුපියලේ කාසිය පර්ස් එකේ තියාගන්න. ඊට පස්සේ ඔයා කෝවිල යන කෙනෙක් නම් කෝවිලේ තියෙන කැටයට දාන්න. එහෙම නැත්නම් පන්සලේ තියෙන කැටයට දාන්න. මේක ඊටාම පවර්ෆුල් මන්ත්‍රයක්. ශ්‍රීම් කියලා තියෙන මන්ත්‍රය කියද්දී අනිවාර්යෙන් අපිට ධන ආකර්ෂණය වැඩි වෙනවා. ලක්ෂ්මී මෙනියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා විශ්වාසයෙන් කරන්න ඔයාලට හොඳ රිසල්ට් එකක් ලැබෙයි. ඒ වගේම ධන ආකර්ෂණය කරලා දෙන මේ අමු කපුරුයි ඔයාලගේ පර්ස් එකේ සල්ලි තියෙන තැනින් තියාගන්න. ඒ වගේ ගොඩක් පිළියමටත් මේ අමු කපුරු අවශ්‍ය වෙනවා. ඒ වගේ අපිට ඕන දේ මේ බේකොලේ ලියලා හැමදාම පුච්චද්දී අපි ලියපු දේ අනිවාර්යෙන් අපිට ලැබෙනවා. ගෙදර නිතරම රණ්ඩු වෙනවා නම් ඇස්වහ වැඩි නම් සාම්ප්‍රාණිත් එක්ක සුදු අබ දාලා සතියට සැරයක් දුම් මලන්න අනිවාර්යෙන් ගෙදර තියෙන ප්‍රශ්න නැති වෙලා යයි. මේවා බෙහෙත් කඩවල ගන්න පුළුවන්. ඔයාලට එහෙම ගන්න බැරි නම් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඔයාලට මේවා අවශ්‍ය නම් ස්ක්‍රීන් එකේ තියෙන නම්බර එකට WhatsApp කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න. Thank you universe.